මම කිව්වොත් මම නිලියක් කරන ඇත්තටම දිල්හානියක් හින්දා. මගේ ඩාන්සින් ටීචර් කිව්වා කවදා හරි දවසක ඔයා ලංකාවේ ජනප්‍රිය නිලියක් කරනවා කියලා මම දන්නේ. එයා කොහොමද ඒක දැක්කේ කියලා. ඉතින් මම ගුටි කෑවා හොඳටම. මොකද එයාට ඕනේ උනේ මම එක්ක ලෙක්චරර් කෙනෙක් වෙන්න. ඒ වගේ එයා එක්ක ලෝයර් කෙනෙක් වෙන්න නැත්නම් මම එයා හොස්ට් කෙනෙක් වෙන්න. මම කමර්ෂල් නිලියක් කියන එකට කැමති නෑ. මම කැමති ආර්ට් නිලියක් වෙන්න. මම නිලියක් කියන එක මට එහෙම තේරෙන්නේ නැහැ. මම ඇත්තටම අවුරුදු 8ක් මම ගෲප් එකක ඩාන්ස් කරා. මට ජනප්‍රිය වෙන්න බයයි. පළවෙනි වැඩේ මම බ්ලර් හම්බ කරන උණක් තිබ්බා. මම මගේ පළවෙනි වැඩේ බලන්නේ මැලේසියාවේදී. මිනිස්සු අතරේ කැපී පෙනෙන චරිතයක් වෙන්න. තමා වෙන්න තරමට මිනිසුන්ට මතක හිටිනවා. කන්නාඩි ඉස්සරහට ගිහලා කතා කරනවා. මට එහෙම පොඩි පිස්සුවක් තියෙනවා. උදේට නැගිට්ටවත් මං ගිහලා ආවා ලස්සනයි. වාද ලස්සනයි ඊට වැඩිය ලස්සනයි. ඊ මොනවාද කරේ? අද මොනවාද කරන්න කියලා මං කතා කරනවා. ඉතින් මැරේ කියන එකට මං හරි ආසයි. මැරියොන්ට ලව් කරනවනේ දැන් ගෑනු ළමයි මේ දවස්වල. තේ කෝප්පෙන් ගහන සීන් එකත් මම අයියේ මම මේක කරනවා කමක් නැද්ද කියලා අහලා තමයි මම එයාට යෝජනාවක් කරාම එයා ඒකට කැමති නම් ඒක අක්කගේ යෝජනාව. මගේ යෝජනාව. තව එක ප්‍රශ්නයක් තියෙනවා. මම මැරි කරන්නේ නැහැ කියන එක.